ආයිබෝන් මම සසාර දිසානායක. ඇත්තටම අද අපි කතා කරන්න යන්නේ පරිගණකයක් ගැන. ඒ කියන්නේ අපි දන්න කියන නැත්නම් අහලා තියෙන මේ පරිගණකය ගැන තමයි අද අපි කතා කරන්නේ. ඇත්තටම මේ පරිගණකයේ කිව්වට අපි මේකේ ඇතුළාන්තය කියන්නේ මොකද්ද? එහි තියෙන අන්තර්ගතය එහෙම නැත්නම් අපි දන්න කියන හાર્ඩ්වෙයාර් ගැන තමයි මේ වීඩියෝ පාඨමාලාවෙන් අපි ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. අපි දැන් බලමු මොකද්ද පරිගණකයක් කියන්නේ කියලා. ඒකේ මූලික කොටස් කීපය. එහෙම නැත්නම් ප්‍රධාන පරිගණකයක තියෙන කොටස්. මුලින්ම මේ දිස්සෙන්නේ තිරය. නැත්නම් අපි මොනිටර් කියලා හඳුන්වනවා. ඊට පස්සේ තියෙනවා මවුස් එක, මූසිකය, කීබෝඩ්. මේ තියෙන්නේ සිස්ටම් එක. ඇත්තටම මේකට බොහෝ දෙනෙක් CPU කියලා හඳුන්වනවා. නමුත් ඒක නෙමෙයි නිවැරදි වචනය. මේක සිස්ටම් එක. ඊට පස්සේ අපි බලමු මදර්බෝඩ් එකක් නැත්නම් පරිගණකයේ ඇතුළාන්තයේ හાર્ඩ්වෙයාර් උපකරණ සවියලා තියෙන ආකාරය. මේ තියෙන්නේ පරිගණකයේ මදර්බෝඩ් එක. එහි අඩංගු වෙන දේවල් තමයි අපිට මේ දැන් දිස්සෙන්නේ. ඇත්තටම මෙහි ප්‍රධාන වශයෙන් අපි හඳුන්වන්න පුළුවන් මෙතන තියෙනවා මේ තියෙන කූලින් ෆෑන් එක. මෙතන යට තමයි අපේ ප්‍රොසෙසරේ තියෙන්නේ. ඊළඟට තියෙනවා RAM එක. ඊළඟට තියෙනවා මේ තියෙන VGA කාඩ් එක. ඊට පස්සේ ඔබට දිස්සනවා මේ තියෙන්නේ hard disk එකක්. ඇත්තටම ඔබට මේකේ විශේෂත්වයක් පේනවා නම් මේක SATA වර්ගයේ hard disk එකක්. මේ තියෙන්නේ power supply unit එක නැත්තම් මේ පරිගණකයට power බෙදා හරින unit එක. මෙන්න සිස්ටම් යුනිට් එකේ ඇත්තටම තියෙනවා ඉස්සරහා පැත්තක් සහ පිටිපස්ස පැත්තක්. මේ අපි මේකට කියන්නේ සාමාන්‍යයෙන් අපි ෆ්‍රන්ට් පැනල් කියලා. මෙතන තියෙනවා USB ports දෙකක් තියෙනවා. ඊට අමතරව headphone එකට සහ mic එකට ports දෙකක් තියෙනවා. මෙතන සවියලා තියෙනවා CD-ROM එක. ඊට පස්සේ තියෙනවා මෙතනින් යට අපිට power on button එක. ඇත්තටම මේකේ සින් එක අලුත් මාදිලි එකක් නිසා අපිට reset button එකක් දකින්න ලැබෙන්නේ නැහැ. ඊළඟට අපි යමු පිටිපස්සට. මේකට කියන්නේ back panel එක කියලා. මෙතෙන්දී ඔබට බලා ගන්න පුළුවන් පරිගණකයට එහෙම නැත්නම් මේ system unit එකට power දෙන power supply එකට සම්බන්ධ වෙන connectors තියෙනවා මෙතන. මෙතනින් සම්බන්ධ වෙන්නේ එහෙම මේ main power supply එකට එහෙම නැත්නම් අපේ විද්‍යුත් plug point එක. මෙතනින් යන්නේ monitor එකට power. සමහර අලුත් power supply units වල මෙතන මේ monitor එකට සම්බන්ධ වෙන power කොටස නැහැ. ඒ වෙනුවට monitor එකට කෙලින්ම ප්‍රධාන ජාසපයෙන් විදුලිය ලබා දෙන plug එකක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඊට පස්සේ මේ තියෙන ඊටපස්ස පැනල් එක අපිට කියන්න පුළුවන් නම් කරන්න පුළුවන් මේ තියෙන දම් පාටින් දැක්කන්නේ කීබෝඩ් එක සවියන පෝට් එක. මේකට කියනවා PS2 කියලා. ඒ වගේම මෙතන කොළ පාටින් දිස්සෙන්නේ මවුස් එක සම්බන්ධ වෙන පෝට් එක. ඊට පස්සේ මෙතන දම් පාටින් පෙන්නනවා parallel port එක. මේක දැන් නම් බහුලව භාවිත වෙන්නේ. මේක මූලික වශයෙන් පාවිච්චි වෙන්නේ printers වලට. මේ තියෙන්නේ serial port එක. මෙතන නැවත අපිට දැක ගන්න පුළුවන් USB ports 4ක් තියෙනවා. ඊට පස්සේ මේකට තියෙනවා අපි LAN plug එක නැත්නම් මේක RJ45 connect එක. මෙතනින් අපිට පේනවා රතු පාටට mic in එක. ඒ වගේම කොළ පාටින් නැත්නම් luminous කොළ පාටින් line out එක. නිල් පාටින් line in එක. ඊට අමතරව ඔබට දිස්සනවා මෙතන මේක විශේෂ වර්ගයේ සමකාලයක් තියෙන නිසා මේකේ අපිට out වැඩිපුර ප්‍රමාණයක් දැක් ගන්න පුළුවන්. මූලිකව තියෙන්නේ මේ outs තුන පමණයි. නමුත් මේකේ අපිට දිස්සනවා center සහ subwoofer out එක. මෙතන rear කියන්නේ පිටිපස්ස out එක. මෙතන center out එක. ඒ විදිහට තමයි මේ පැනලේ සැකසීලා තියෙන්නේ. ඊට අමතරව අපිට මේ පැනලේ වීඩියෝ out එකක් අපිට දකින්න ලැබෙන්නේ.
මේ motherboard එකේ onboard VGA එහෙම නැත්නම් motherboard එකේම VGA card එකක් එන facility එක එහෙම ඒ භාවිතය නැහැ. මේ නිසා මේකට අමතරව VGA card එකක් අපිට සම්බන්ධ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි මෙතන කියන්නේ external VGA එකක් කියලා කියනවා. අපි VGA card එකක් මේ සම්බන්ධ කරලා තියෙන්නේ. ඒකේ ports තියෙන්නේ මෙතන CDO out එක තියෙනවා. ඊට අමතරව DVI out එක තියෙනවා. normal video out එක අපිට දක්නට ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ඇතුළට පොඩ්ඩක් බලමු. මෙතන අපිට දිසනවා power supply unit එක. මේ power supply unit එකෙන් motherboard එකට power හම්බෙන port එක තමයි මේක. මේකේ තියෙනවා විවිධ power ports. ඒ වගේම මෙතන තියෙනවා FDD එහෙම නැත්නම් floppy disk drive එක සම්බන්ධ කරන port එක. මෙතන ඔබට දිස්සන ඇති IDE port එක. මෙතන මේ port එකට සම්බන්ධ වෙන්නේ hard disk එක සහ CD-ROM එක. මෙතන ඇත්තටම අපි SATA hard disk එකක් භාවිත කරලා තියෙන නිසා අපි hard disk එක සම්බන්ධ කරන්නේ නැත. ඒ වගේම අපි සම්බන්ධ කරලා තියෙන්නේ CD-ROM එක. මේ තියෙන්නේ PCI slots. මේවට අපිට අමතරව බාහිරින් අපිට සම්බන්ධ කරන්න පුළුවන් sound card, VGA card, එහෙම නැත්නම් modems වගේ දේවල්. මේ තියෙන්නේ ඒ වගේ සම්බන්ධ කරන්න පුළුවන් PCI modem එකක්. මේක අපිට මෙතෙන්ට සබ් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන අපි මේ සම්බන්ධ කරලා තියෙන external VGA card එක. මේක PCI Express වර්ගයේ. ඒ නිසා තමයි අපිට පොඩ්ඩක් මෙතන වෙනසක් දැක් ගන්න ලැබෙන්නේ. ඔබට මේ ආකාරයෙන් VGA card එක, RAMs, hard disk සහ processor motherboard එකට සවිලා තියෙන ආකාරය පේනවා. ඒ වගේම මේ hardware කොටස් පිළිබඳ අපි එකින් එක වැඩි විස්තර ඊළඟ වීඩියෝ එක තුලින් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඔබට hardware උපකරණ පිළිබඳව හෝ ඔබගේ පරිගණකයේ යම්කිසි දෝෂයක් හෝ ගැටලුවක් තිබෙනවා නම් අපිට ඔබට යොමු කරන්න පුළුවන්. the comments@digit.lk කියන විද්‍යුත් ලිපිනයට ඔබගේ පැන යොමු කරන්න. ඒ වගේම අපි ඊළඟ වීඩියෝ එක තුලින් ඔබ හමුවේ මේ එක් එක් කොටස් පිළිබඳව විශේෂයෙන්ම ඊළඟ වීඩියෝ එක තුලින් මම motherboard එක ගැන වැඩිදුර විස්තර ඔබ හමුවේ ගෙනෙනවා. බොහොම ස්තුතියි.